තියෙන්නේ අපේ ශනුගේ ඇඟට ඩෝන් ගාලාලන්න එපා. Hi cuties. ඉතින් අද වීඩියෝ එක ඉන්ට්‍රස්ට් වීඩියෝ එකක්. මොකද මගේ බබාලාට හම්බෙච්ච gift එකක් ගැන. ඉතින් අතරගොත් මගේ බබාලාට විතර නෙමෙයි. ඒගොල්ලන්ගේ තව කසින් බ්‍රදර් කෙනෙක්ට එක්ක හම්බෙච්ච gift එකක්. ඉතින් කවුද මේ gift එක ඉව්වේ කියලා වීඩියෝ එක අතරමැදදී ඔයගොල්ලන්ටම දැනගන්න පුළුවන් වෙයි. ඉතින් අපි යමු වීඩියෝ එකට. මේ පේනව නේද gift box එක දැක්කම මාර ආසාවක් තියෙන එක අන්පැක් කරනකම්. ඉතින් ඒගොල්ලොන්ටම අපි අන්පැක් කරන්න දුන්නා. මොකද ඒගොල්ලන්ට ලැබිච්ච gift එකක් නේ. ඉතින් මේ වෙලාවේ අපි ඒ තුන් දෙනාටම ඉඩ දුන්නා මේක අන්පැක් කරන්න. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ දැන් ඒගොල්ලන්ට තියෙන gift ටික බලනවා. ඉතින් මම මේ වෙලාවේ ලොකුවට වීඩියෝ කරගත්තේ නැහැ. මොකද මේ වීඩියෝ කරගත්තේ ඒගොල්ලෝ අන්පැක් කරන එක තමයි. ඉතින් ඊට පස්සේ මම ඔයගලන්ට වෙන වීඩියෝ එකකින් පෙන්නන්නම් විස්තරාත්මකව කොහොමද මොන gift තිබ්බේ කියලා. ඉතින් ඒගොල්ලෝ හරි ආසයි. ඉතින් බබාලට gift එකක් හම්බෙනකොට බබාලා කොහොමත් ආසයිනේ. ඉතින් මට බබාලට වඩා මට හරි ආසයි. මොකද මගේ බබාලට හම්බෙච්ච gift එක. ඉතින් ඇත්තම කිව්වොත් මම උනත් හරි ආසයි. කවුරු gift එකක් දෙනවා කියන්නේ ඒක හරියට කියන්නේ අපි මේ gift එක දෙන කෙනා උනත් appreciate කරන්න ඕනේ. මොකද කෙනෙක්ට එහෙම දෙන්න හිතෙන්නේ නැහැ අද කාලේ හැටියට. ඉතින් එහෙම කෙනෙක් දෙන්න හිතනවනම් ඒක ඒකනම අපි ඇප්‍රීෂিয়েට් කරන්න ඕනේ ඇත්තටම. පොඩි බබාලා ඉතින් කොහොමත් ආසයිනේ. අනික රටේ ඉඳන් ආපු බඩු පෙට්ටියක්ම තවත් ආසයි. ඉතින් ඒකේ අනිවාර්යයෙන්ම cute items, gift items, toys ඔය මොනවා හරි තියෙනවනේ stationery items. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ හරි ආසාවෙන් හිටියේ මොනවද මේක ඇතුලේ තියෙන්නේ එහෙම කියන කුතුහලයත් එක්කනේ මේගොල්ලෝ දැන් මේක අන්පැක් කරන්නේ. ඇත්තම කිව්වොත් දැන් ගර්ල්ස්ලට ගන්න තියෙන අයිටම් වැඩිනේ cute items තියෙන ඕන කරන. දැන් බොයිස්ලට ගන්න නැහැනේ. ඉතින් ඒක නිසා දැන් මගේ ඉන්න boy and girlට ඉතින් මේක බැලන්ස් කරලා දෙන එකත් එක්තරා මිෂන් එකක් තමයි. ඒ වෙලේ නිකන් ඒගොල්ලන්ගේ ආසාවට ඒගොල්ලන්ට මේ අයිටම් වෙන් කරගන්න කියලා ඒගොල්ලන්ටම ගන්න කියලා දුන්නා. නමුත් අර මේ හරියටම වෙන් කරලා දුන්නේ ඒ දෙන්නට. අපි ගෙදර ගිහිල්ලා තමයි ඒගොල්ලන්ට පෙන්නේ මෙන්න මේ දේවල් තමයි ඒගොල්ලන්ට හම්බුනේ කියලා. මොකද ඉතින් නැත්තම් දැන් හෙන වලියක් යනවා නැත්නම් ට්වින්ස් ලගේ ඔන්නෝක තමයි තියෙන ප්‍රශ්නේ. හරි මම දැන් කියන්නකෝ කවුද මේ gift එක එව්වේ කියලා. ඉතින් ඒගොල්ලන්ගේ කටාවෙන්න පුංචි බාප්පයි තමයි මේ gift එක එව්වේ. ස්පෙෂලි කියන්න ඕනේ බාප්පගේ සැලරි එක හම්බුනාට පස්සේ බාප්පා ආසාවට ගත්ත gift ටිකක් මේක. ඉතින් එයාට හම්බෙච්ච පළවෙනි සැලරි එකෙන් තමයි මේක අරන් තියෙන්නේ. ඉතින් එයාට ආසාවට එයාම ගිහිල්ලා අරගෙන මේගොල්ලන්ට එව්වේ. එහෙනම් ඉතින් අපි බලමු මේ දෙන්නට මොනවද හම්බුනේ කියලා. මේ තියෙන්නේ බඩු ටික. ඉතින් පේනවානේ බඩු ගොඩක් තියෙනවා. අපි ඉස්සෙල්ලම බලමු මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන water bottle එකක්. මේක අපේ ශනුලිට. ඒ වගේම අනිත් water bottle එක අපේ ෂෙනුට. මේ තියෙන girly items ටික. ඒ ටික මම වෙනම පස්සේ පෙන්නන්නම්. ඊට පස්සේ මේ ස්ලිපර්ස් දෙක ගලා තියෙන්නේ අපේ ෂෙනුට. ඒ වගේම මේ ලස්සන ස්ලිපර්ස් දෙක ගලා තියෙන්නේ අපේ ෂන්ලිට. හරි කියුට් නේද මේ අයිටම්ස්. ඉතින් අපේ ෂන්ලි නම් හරි ආසයි මේ වගේ දේවල් වලට. මේ තියෙන්නේ සයිඩ් බෑග් එකක්. මේක අපේ ෂන්ලිට. මේක යුනිකෝර්න් සයිඩ් බෑග් එකක්. මේකේ පටිත් තියෙනවා. ඒ වගේම මේක අර පොප් අප් යුනිකෝර්න් සයිඩ් බෑග් එකක්. ඇත්තම කිව්වොත් දැන් මේ වීඩියෝ එකට මම මේ අයිටම්ස් ටික පෙන්නනකොට ඒගොල්ලෝ තමයි මට සපෝට් කරන්නේ මේක පෙන්නන්න කියලා. මට ඇත්තටම ඒගොල්ලන්ගේ වීඩියෝ එකට ගන්න බැරි වුණා. පස්සේ දවසක මම ඒගොල්ලන්ගේ වීඩියෝ එකට ගන්නා. මේ තියෙන්නේ අනිත් යුනිකෝර්න් බෑග් එක. ඒක මම හිතන්නේ ෆැබ්‍රික් එකකින් හදලා තියෙන. මේකෙත් ස්ට්‍රැප්ස් තියෙනවා. මේකත් හරි ලස්සනයි. ඉතින් අපේ ෂනු ඒකටත් හරි ආසයි. මේ තියෙන්නේ අපේ ෂෙනුගේ සයිඩ් බෑග් එක. එයා ආසයි කිව්වේ ස්පයිඩර්මෑන්ට. ඉතින් සමහර gift item ගන්නකොට මේ ඒගොල්ලන්ගේ බාප්පා වීඩියෝ කෝල් අරගෙන අහුවා සාමාන්‍ය මේකට කැමතිද මේකට ආසයිද එහෙම කියලා. ඉතින් ඔය දැනුත් ඔය වගේ මම පෙන්නනකොට ඒගොල්ලෝ තමයි මට සමහර දේවල් දෙන්නේ මේක පෙන්නන්න කියලා ආසාවෙන්. ඊට පස්සේ මේ තියෙන්නේ කැප් එක. මේ අපේ ෂනුගේ කැප් එක. මේකේ උඩ තියෙන ඕනමන්ට් එක මේ වගේ කැරකෙනවා. ඒක හරි කියුට්.
මේ පේනවනේ ඒ දෙන්න අත දදා ඔබ පෙන්නනවා දඟලනවා ඒගොල්ලන්ට හරි ආසයි. මේ දින අපේ ෂෙනෝගේ කැප් එක. ඒ කැප් එක ෂෙනෝ ආස කලර් එකකින් ගත්ත ග්‍රීන් කලර් එක. සහ ඒ තියෙන ඕනමන්ට් එකක් කැරකෙනවා මට ඒ වෙලේ කරගන්න බැරුව ගියා. ඊට පස්සේ තියෙන මොනවද කියලා බලමුකෝ. ඔන්න ඊට පස්සේ තියෙනවා ඉරේසර් සෙට් එකක්. ඒක නම් දෙන්නටම. ඊළඟට ඒගොල්ලන්ට හම්බුණා මේ වගේ අම්බ්‍රෙලාස් දෙකක්. ඉතින් ඒකත් ඒගොල්ලෝ කැමති තීම් වලින් තමයි තිබ්බේ. හරි ලස්සනයි දිගෑරියම. ඉතින් ඒගොල්ලෝ හරි ආසයි මේ වගේ අයිටම් වලට. අපේ ෂෙනු බබාටත් එහෙමයි. එයාටත් එයා කැමති තීම් එකකින් තමයි තිබ්බේ. මේ තියෙන්නේ ෂෙනු බබාගේ කුඩේ. මේකේ තියෙන්නේ කාර් තියෙන්නේ රේසින් කාර්. එක ලයින් එකට ඒ ටික තියෙන්නේ. බොයිස්ලා ඉතින් මේවට කොහොමද ආසයිනේ. දැන් අපි බලමු ඊළඟට මොනවද කියලා. මේ පේනවනේ එයාගේ gift item එක එයා දීලා යනවා ෂෙනු බබා. ඉතින් මේ තියෙන්නේ අර චෝක් පාට පැන්සල් පැටික් මොයි සෙට් එකම තියෙන නිකන් ස්ටේෂනරි අයිටම්ස් ඔක්කොම තියෙන සෙට් එකක් තියෙන්නේ. අන්න ඒකක් තමයි මේ තියෙන්නේ. ඉතින් කොම්බෝත් සමහර අයිටම්ස් මේගොල්ලන්ට තියෙනවා. නමුත් මම ඒ බාපර කිව්වම ඉතින් එයාගේ ආසාවට ආයේ ඒවල තියෙනවා. සමහර gift item මේගොල්ලෝ දැන් තමයි හරියටම දකින්නේ. ඔය පේනවනේ. ඒගොල්ලොත් ඇවිල්ලා බලනවා මොකද්ද මේ හරියටම තියෙන්නේ කියලා. හරි දැන් අපි බලමුකෝ ෂනුට හම්බෙච්ච දේවල්. මං කිව්වා ගර්ලි අයිටම්ස් වගේක් තියෙනවා කියලා. ඉතින් එයාට නම් hair accessories, sunglasses ඒ හැමදේම ගොඩක් තියෙනවා. ඉතින් අපි බලමු මොනවද කියලා. මේ වගේ hair bands වගේක් තිබ්බා. ඉතින් කලර්ස් වලින් ඒවල තිබ්බා. දම් පාට, රෝස පාට, එතකොට මික්ස් එක මේ වගේ සීක්වෙන්ස් වගේ අයිටම් ඇතුළට දාලා තියෙන එක. ඒ වගේම මේකත් එහෙමයි. මේ වගේ පොඩි පොඩි නිකන් ස්ටාර්ස් වගේ මෙහෙම දාලා තියෙන බෑන්ඩ්ස් වගේ අපිට මේකෙන් ටිකක් තිබ්බා. මෙන්න මේ පෙන්නන බෑන්ඩ් වලින් තුනක් තිබ්බා. මේ තියෙන්නේ යුනිකෝන් hair clip set එකක්. ඒකෙත් කලර්ස් වලින් ගොඩාක් තියෙනවා. මේක මම හිතන්නේ 12 set එකක්. ඊට අමතරව මේ වගේ hair clips උත් තියෙනවා. ඒකත් හරි ලස්සනයි. එක එක අයිටම්ස් වලින් තිබ්බා. ඊට අමතරව ස්ටාර්ස් ක්ලිප්ස් තියෙනවා. මේකට නම් මම හරි ආසයි. මොකද මේක ටිකක් මට ලංකාවේ ටිකක් හොයාගන්න බැරුව ගියා. ඒක නම් හරි ආසයි. ඉතින් ඔයගොල්ලෝ මගේ වීඩියෝ බලන අය නම් TikTok follow කරනවා නම් අනිවාර්යයෙන්ම දකින්න ඇති මගේ දුවට මම hair style දානවා. ඉතින් මට මේ වගේ hair clips එහෙම ගොඩක් වටිනවා. ඉතින් මේ තියෙන්නේ අපේ ෂනුට එකක්. මේක මිකී මවුස් සන්ග්ලාස් දෙකක්. සන්ග්ලාසස් අයිටම් ගොඩක් එවලා තිබ්බා. ඉතින් ඔතනත් පොඩි වලියක් තියෙනවා. මේ අපේ පුතා බෙදා ගන්නවා දුවට එවපියෝ. ඉතින් හරි අමාරුවෙන් එයාට ටිකක් තේරුම් බේරුම් කරලා තමයි ඕක වෙන් කරගත්තේ. මේකත් හරි ලස්සනයි. පින්ක් කලර්. ලස්සනට පේනවා. මේ තියෙන අනිත් සන්ග්ලාස් දෙක. මේක white සන්ග්ලාස් දෙකක්. මේකත් හරි cute. ඊට පස්සේ තිබ්බා මේ වගේ hair bands වගේක්. මේකේ හැම කලර් එකකින්ම දෙක ගානේ තිබ්බා. ඒකේ එක එක ornaments වගේ අලවලා තියෙන්නේ. ඊට පස්සේ මේ ගර්ල්ස්ලට පොඩි බේබි ගර්ල්ස්ලට nail art දාන ස්ටිකර්ස් තියෙන්නේ. ඉතින් මේ වගේ ස්ටිකර්ස් ටිකකුත් ඒවල තිබ්බා. මේ තියෙන්නේ තව ස්ටිකර්ස් ටිකක්. මේවල ඉතින් කොච්චර තිබ්බත් වැඩි වෙන්නේ නැහැ. මොකද මේ අපේ ෂනු ක්ලේ වලින් පවා එයා nail හදාගෙන එහෙම සෙල්ලම් කරන එක්කෙනෙක්. ඉතින් හරි ආසයි මේ වගේ ස්ටිකර්ස් අලවගෙන nail වල. අපි දැන් මේ ටික පැත්තකින් තියලා බලමු ඉතුරු අයිටම්ස් මොනවද කියලා මේ බෑග් දෙකේ. මේ බෑග් දෙකේ නම් තියෙන්නේ ඉතින් කන අයිටම්ස් ගොඩාක්. ඉතින් ඒගොල්ලෝ මේ වලටත් හරි ආසයි. ඉතලම අපි එක බෑග් එකක් බලමු මොනවද කියලා.
ඉතින් මේකේ ගොඩක්ම තියෙන්නේ බබාලට ගැලපෙන දේවල්, බබාලට ගන්න පුළුවන් දේවල් තමයි. විශේෂයෙන් ලොකු අයට වඩා එයා ගොඩක් වෙලා තිබි බබාලට. ඉතින් එයාගේ ආසාවට එයා ගොඩාක් බඩු අරන් තිබි බබාලට. ඉතින් මම මේ වීඩියෝ එක ඔයගොල්ලෝ එක ෂෙයා කරගන්නේ මට තියෙන ආසාවට. ඒ කියන්නේ මම හරි ආසයි කෙනෙක් රුපියලක දෙයක් මට දුන්නත් ඒ දේ මට හරියට වටිනවා. මොකද ඒ කියන්නේ අපිට gift එකක් නේ දෙන්නේ. ඉතින් ඒ කෙනෙක් අපිට ඒ දෙයක් දෙන්නේ අපිට එක්ක තියෙන ආදරයට, ඒක සෙනෙහසට, එයාගේ ආදර එක්ස්ප්‍රෙස් කරන විදිය නේද? ඉතින් ඒක නිසා ඒ දේවල් මට හරියට වටිනවා. ඉතින් මේ මතකේ තියාගන්න තෝරන නිසා තමයි මම ඔයගොල්ලෝ ෂෙයා කරගන්නේ. ඉතින් අපි බලමු මොනවද තිබි කියලා. ඉතින් චොක්ලට් නම් යාට ලොකුවට ගන්න හම්බුනේ නැහැ කිව්වා. ඉතින් මෙන්න මේ ටික තමයි තිබ්බේ. ඉතින් මම හැම එකෙම එක එක අරන් පෙන්නන්නම්. ඔක්කොම නෙවෙයි. හැම එකෙම එකක් හෝ දෙකක් අරන් පෙන්නන්න. මෙන්න මේ අයිටම් තමයි තිබ්බේ කියලා. මේ තියෙන Kinder Joy. මේක boy and girl වෙනම තියෙනවා. ඉතින් ඒක වෙලා තිබ්බා. ඊට පස්සේ මේ වගේ චොක්ලට්ස් වර්ග තමයි වෙලා තිබ්බේ. වගේම අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ දැන් සමහර ට්වින්ස්ලට හරි ආසයිනේ. ඉතින් ওই වගේ අපි දාන්න අය එහෙම රට ගිහිල්ලා ආපු අය හරි එහෙම දාන්න අය ගොඩක් සමහර අය මේගොල්ලන්ට තව තෑගි දීලා තියෙනවා. ඉතින් ඒව නම් මට මේ වගේ වීඩියෝ කරගන්න හම්බෙලා නැහැ. ඉතින් මේ වෙලාව අවස්ථාවක් කරගන්නවා හැමෝටම thank you කියන්න. මොකද මට මේ දේ විතරයි වීඩියෝ කරගන්න පුළුවන් වුණේ. ඉතින් ඉස්සර කලබලකාරී තත්ත්වයන්දී ඉන්නේ මේ දෙන්නත් එක්ක. ඉතින් දැන් මේ වීඩියෝ එක බලපුව ඔයාට තේරෙන්නේ නැති මේ දෙන හරි ආසයි මේ අයිටම් වලට. ඒගොල්ලෝ තමයි මට සපෝට් කරේ මේවා පෙන්නන්න, වීඩියෝ ගන්න. හැබැයි ඉතින් දැන් වීඩියෝ අරගෙන දැන් එපා වෙලා තියෙන්නේ. හරිද? දැන් දෙන්නට ওই ටික කන්න ඕනේ. නමුත් අපි එකපාරම නම් දුන්නේ නැහැ. අපි ඒගොල්ලන්ට ටිකෙන් ටික තමයි දුන්නේ. මොකද ඕනට ඕනම දෙයක් ඕනෙම නෑ වගේ. ඒක නිසා මේකේ ස්වීට් අයිටම් උත් එහෙමයි කරේ. ඇඟට ඩෝන් ගාලා අලන් දීපන්. පේනවනේ ඔන්න ඕක තමයි බඩු ගෙනාපු බොක්ස් එකට උනේ. ඔය ආච්චිලා ගෙදර බොක්ස් එක අන්පැක් කරාට පස්සේ මෙන්න මේ විදිහට මේගොල්ලෝ පැද හිටියා. ඉතින් අදට වීඩියෝ ඉවරයි. ඉතින් අනිවාර්යයෙන්ම ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලන්න පුළුවන්. අනිවාර්යයෙන්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye.